Hi guys, welcome to my Dave Tech YouTube channel. ඉතින් මම අද මගේ පළවෙනි වීඩියෝ එකෙන් ඔයාලට ගෙනල්ලා තියෙන්නේ කොහොමද AI use කරලා images generate කරගන්නේ කියලා. ඉතින් මේකට ඔයාලට desktop එක වගේම ඔයාලා ගන්න mobile phone එකක් use කරන්න පුළුවන්. ඉතින් දැන් ගොඩක් කට්ටිය දන්නේ AI use කරලා image generate කරගන්න. එහෙනම් අපි බලමු අද වීඩියෝ එකේ කොහොමද AI use කරලා image generate කරගන්නේ කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි guys, ඉතින් ඔයාලා වෙබ් browser එක මේ විදිහට open කරගත්තට පස්සේ ChatGPT open කරගන්න. ඉතින් මම කලින්ම ChatGPT open කරගත්තා. ඉතින් දැන් අපිට තියෙන prompt එක ගන්න. ඒ prompt එක ගන්න අපිට පොඩි අදහසක් ChatGPT දෙන්න වෙනවා. ඉතින් ChatGPT දෙන්න ඒ අදහස වල Google Translate හරහා translate කරගන්න පුළුවන්. කියන්නේ ඔයාලා සිංහලෙන් type කරගත්තට පස්සේ ඉංග්‍රීසියට convert වුණාම ඒක copy කරගෙන මෙන්න මෙතන ගෙනල්ලා paste කරන්න. ඉතින් මේ තියෙන මම ඒ වගේ Google Translate හරහා හදාගත්තු පොඩි prompt එකක්. ඒකත් prompt එක කියලා තමයි අපිට කියන්න වෙන්නේ. ඉතින් දැන් මේක අපි ChatGPT දෙන්න මෙන්න මෙතන තියෙන arrow එක click කරන්න. ඉතින් දැන් මේක click කරගත්තට පස්සේ අපිට ChatGPT මෙන්න වගේ prompt එකක් හදලා දෙනවා. ඉතින් අපිට තියෙන මේක copy paste කරගන්න. මේක copy කරගත්තට පස්සේ ඔයාලා තියෙන්නේ මෙන්න මේ web browser එකට එන්න. ඉතින් ඕගොල්ලන්ට මේ link එක මම පල්ලෙහා description එකේ දාලා තියන්නම්. ඉතින් අපි මෙතන මේ Piclumen AI කියන website එක open කරගත්තට පස්සේ මෙන්න මේ වගේ interface එකක් ඔයාලට open වෙයි. ඉතින් ඊට පස්සේ අපිට මෙතන තියෙන generate for free කියන click එක ඔබන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න වගේ interface එකක් ආයි open වෙයි. ඉතින් මේ තියෙන මම කලින් මේ Piclumen AI හරහා හදාගත්තු image ටික. ඉතින් මේවා තමයි මම shorts videos වලට use කරන්නේ. ඉතින් ඒ shorts videos වල use කරනකොට size එකක් ඕනනේ. ඉතින් අපි මේ ChatGPT prompt එක දීලා හදාගන්න කලින් අපි මෙතනින් use කරගන්නවා size එකක් හදාගන්නවා. ඒත් ඔයාලා මෙතන විවිධ size මේවාලා දීලා තියෙනවා පේනවා. ඉතින් දැන් අපිට thumbnail එකක් හදාගන්න ඕන අපිට මේ 16:9 කියන tool size එක use කරන්න පුළුවන්. අපි කියමු shorts videos TikTok හදාගන්න ඕන කියලා AI හරහා image එකක් create කරලා ඒක shorts වලට හරි TikTok වලට හරි upload කරන්න. ඔයාලා මෙතන 9:16 කියන size එක හදාගන්න පුළුවන්. දැන් අපි මෙතන හදන්නේ මම use කරනවා 16:9 කියන size එක. ඒ 16:9 කියන size එක හදාගන්නත් පුළුවන්. නැත්තම් අපිට පුළුවන් 9:16 කියන size එක හදාගන්න. දැන් මම මේ කලින් හදපු ඒවා 9:16 ඉතින් මම ඒක ආයි මාරු කරලා 9:16ට. ඊට පස්සේ ඔයාලා මෙතන තියෙන්නේ describe your image කියන තැනට ඔයාලට copy කරගත්ත මේ prompt එක දෙන්න. මේ විදිහට ඔයාලා prompt එක දුන්නට පස්සේ මෙන්න මෙතන තියෙන arrow එක. ඒ arrow එක click කරන්න විතරයි ඔයාලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාලා ගේ generate කරගන්න හදන image එක ලස්සනට මේ විදිහට open වෙනවා. මේ තියෙන අපි Piclumen AI හරහා හදාගත්ත අර prompt එක හරහා හදාගත්ත AI image එක. ඉතින් ඔයාලා මෙතන කරන් තියෙන ඊට මෙන්න මෙතන download කියන icon එකක් පේනවනේ. ඒක download කියන මේක ඔබන්න විතරයි. ඊට පස්සේ මේක ඔයාලගේ computer එකටම download වෙනවා. මේ වගේ ඔයාලට මෙතන save දීලා ඔයාලගේ computer එකට මේක download කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි අපි AI හරහා image එක create කරගන්නේ. ඉතින් ඒ create කරගත්ත image එක අපේ computer එකට download කරගන්න. ඉතින් මොකද හිතන්න වීඩියෝ එක ගැන. මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් ඔයාලා දැක්ක අඩුපාඩු අදහස් පල්ලෙන් කමෙන්ට්ස් කරන්න අමතක කරන්න එපා. ඒ වගේ වීඩියෝ එක හොඳයි නම් මේ වගේ තව වීඩියෝ නරඹන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න.